හයි කවි ෆැෂන් එකේ ඔයාලට මම ස්ටොක් එකක් ගැන අප්ඩේට් එකක් ඊයේ දුන්නා වී කලර් ෂේප් එක ගවුම් එක ගැන. ඉතින් ඔයාලට අපේ ස්ටෝර් එකේ මම ඒකටත් කලින් කලිසම් දිල් කලිසම් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ළමයි අපේ ස්ටොක් එකේ දිල් කලිසම් වල මිල ගොඩක් අය අහලා තිබ්බා කොහෙද කරන්නේ කියලා අහලා තිබ්බා. ඒ ප්‍රශ්න වලට උත්තරත් එක්ක තමයි මම දැන් මේ අරන් ආවේ මේ වීඩියෝ එක. කියවන ගමන් මම ඉතින් ඔයාලට විහිළු පැහැදිලි කිරීම කරන්න. මේ ඇවිල්ලා අපේ විස්කෝස් කලිසම් හරිද මේක සාමාන්‍යයෙන් 36 වගේ කෙනෙක්ට වගේ තමයි උපරිම අඳින්න පුළුවන්. පේනවනේ බෑන්ඩ් එක ඇදින්නේ මේ වගේ ප්‍රමාණයකට. කියන්නේ ඉන 36 වගේ පුළුවන්. මේක ඕලොක් කරලා තමයි මම අහලා තියෙන්නේ. කෙට්ටු කෙනෙක්ගේ ඉඳන් ඉන 36 කෙනෙක්ට වෙනකන් අඳින්න පුළුවන්. ඒකට හේතුව තමයි මේක ෆ්‍රී සයිස් එකක් කියන හේතුව මේක ඉලාස්ටික්. ඉලාස්ටික් එකක් ඉතින් කෙට්ටු කෙනෙක්ගේ ඉඳන් මාර කෙනෙක්ට වෙනකන් අඳින්න පුළුවන් වෙන්නේ එන්නේ හේතුව හින්දා ඇදෙන නිසා. ඉතින් මේකේ හොඳ ගොල්පියක් තියෙනවා. ඔයාලට දැන් මෙතන මේ ගැටලුවක් ඉන්නේ නැහැ. මහත කෙනෙක්ට උනා හොඳ ගොල්පියක් තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන කලර්ස් වලින් ඔයාලට දිග කලිසම් අපෙන් ගන්න පුළුවන් බිස්නස් එකකට හරි අඳින්න හරි මොනවාට හරි. ඉතින් ගොඩක් අය අවිල්ල ගත්තා. දැන් මේ මම අලුත් කලර්ස් එකක් ස්ටොක් වුණා. ඉතින් ඒකින්ද ඒකේ වීඩියෝ එකක් ගෙනාවේ. ගොඩක් අය දන්නේ නැහැනේ. ලොන්ග් පෑන්ට් එක අපේ වෙන්නේ ළමයි 380ක් වගේ තමයි මුදල. ඔයගොල්ලන්ට ප්‍රයිස් කියන්න නැති වුණාමත් කරදරයි. ප්‍රයිස් කිව්වහමත් කරදරයි. මම දන්නේ නැහැ කැමති විදියක් කරගන්න. 380යි වෙන්නේ එක කලිසමක්. තොගමිල හොඳේ. තොගමිල දිග මල් කලිසම් 380යි. ඉතින් ප්‍රින්ටඩ් එක තොග ගන්න ඕනේ කැලි 5න් උඩ ගන්න ඕන. ඉතින් ළමයි 380 ගානේ කැලි 10ක් ගත්තොත් ඔයාලට වැටෙන්නේ 3800යි. ඩිලිවරි charge එක 530ක් වටිනවා කිලෝ දෙකක් වගේ පාර්සල් එක ඇඩ් වෙන නිසා කලිසම් 10ට ඒතර 3800 530ක් ගන්නවා 4330ක් වගේ වෙද්දි ඔයාලට කලිසම් 10ක් පර්චේස් කරගන්න පුළුවන්. අද කාලේ රුපියල් 5000කට කලිසම් 10ක් ගන්නවා කියන්නේ කොච්චර ලාභයක්ද කියලා ඔයගොල්ලෝ හිතලා බලන්න. ඉතින් ඔයාලට ව්‍යාපාරයක් කරගන්න සුපිරිම අවස්ථාවක් වෙනවා මට කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන කලර්ස් තියෙනවා. මේ ඕන්න දැන් මේකනේ වෙලා තියෙන්නේ මම කලින් වීඩියෝ එකේ පෙන්නනවා ඉරි කලිසම් වල. ඒ කලිසම් ටික ඉල්ල කට්ටිය මෙසේජ් දානවා. මේ ඒකම ඉල්ලලා හටනවා. ඉතින් මෙහෙමයි. දැන් මම මේක පෙන්නුවා කියලා මේකෙන්න මේ වෙන ගොඩක් තියෙන්නේ නැහැ අපේ ස්ටෝර් එකේ. දැන් ඒකම කලිසමෙන් මට හැමදාම කියනවා මේක කියන්න තියෙන්නේ. මහ ගොඩවල් එන්නේ නැහැ. ලස්සන ඩිසයින්ස් තියෙනවා මේ. ඔයගොල්ලන්ට කෝල් එකකින් බලලා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉවසීම තියෙන්නත් තමයි මිනිස්සෙක් වුණාම මමත් වැඩ කරන ගමන් තමයි කරන්නේ. මම කරන වැඩ ප්‍රමාණය ගැන දන්නේ මම විතරයි. ඉතින් මේ තියෙන්නේ ලස්සන කලර්ස් මේ. මේ වගේ කලර්ස් වලින් ලස්සනට හොඳ කලිසම් ටිකක් ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ අට්ටිය ගත්තම පේනවා. මේකෙන් තියෙන 3යි. මේකෙන් තියෙන 4යි. ඉතින් ඒතකොට වීඩියෝ එක ඔයගොල්ලෝ views අනුව බලන්න කොච්චර කී දෙනෙක් මගේ කලිසම් අරගෙන තියෙයිද මේ වෙනකොට කියන එක ඔයගොල්ලෝම හිතලා බලන්න. ඒක නිසා මේ තියෙන්නේ ලස්සන ඩිසයින්ස් වලින් තියෙනවා ළමයි අන්කොමන් ඩිසයින්ස්. කැත ඒවත් නෙමෙයි. හරි ලස්සනයි මල් වලට කැමති අයට මල් අන්කොමන් ඩිසයින්ස් වලට කැමති අයට අන්කොමන් ඩිසයින්ස් එහෙම තියෙනවා. ඉතින් තොග සිල්ලර විදිහට කරන්න පුළුවන්. මම ගොඩක් සිල්ලර කරනවා අඩුයි ළමයි. ඒකට හේතුව ඇත්තටම සිල්ලර ගන්න එක කියනට පාඩුයි මේක. ඒ කියන්නේ පාඩුයි කියන්නේ 380ක් වගේ කලිසමක් අනුමාන කරන්න රුපියල් 400යි කියලා. ඉතින් 400කට ඔය ඩිලිවරි ගාස්තුව 450ක් ගෙවලා ගන්නකොට කලිසම් වෙනවා 850. ඉතින් එතකොට මම ව්‍යාපාරයක් කරනවා කියලා එච්චර සාධාරණ දෙයක් කරන්න ඕනේ නැහැ. මේ වගේ රුපියල් 400ට 450ට දෙන්න පුළුවන් කලිසමක් ඔයාලට 850ක් වේදන් කරලා ගන්නවා නම් මම කැමති වෙන්නේ නැහැ. ඉතින් ගොඩක්ම මම කරන්නේ තොග බිස්නස්. ඒකට හේතුව ඔන්න මම කිව්වා අතරම තරහ වෙන්න එපා. හෝල්සේල් මම ගොඩක් යන්නේ ඒකයි. රිටේල් නම් මට කරන්න පුළුවන් මම කරනවා. මම ඒකට අසාධාරණ වැඩ කරන්න කැමති නැහැ. ඔයාලට එහෙම කලිසමක් මිලදී ගන්න ඕන නම් දැන් එක කලිසමක් නම් ඕනේ වගේ යාළුවෙක්ගෙන් හරි සහෝදරයෙක්ගෙන් හරි ඒගොල්ලොත් එක්ක කතා වෙලා කලිසම් දෙක තුනක් එහෙම කතා කරගෙන ඩිලිවරි charge එකක් දෙදෙනවනේ. එතකොට ඉතින් ඔයාලට කලිසමක් ගන්න අඩුවෙන් වැටෙන්නේ. එහෙම ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් ඔයා අහල පහල චූටි බිස්නස් කරන්න ඉන්න. දැන් මගෙන් 380ට අරගත්තා කියලා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පා. යාගෙන් 380ටම ගන්න පුළුවන් වෙයි කියලා. නෑ ඉතින් එයා පොඩි ලාභයක් තියාගෙන ඉපැවි කරන්නේ. දැන් 380කට කලිසම් 10ක් අරගෙන වෙන්න තියෙන 400 30 ගානක් වගේ වියදම් එකක් විතර වැඩ. ඉතින් යා කලිසම 500කට 550කට විකින්න දැන් වැඩන්නේ. ඉතින් ඔයාලට එහෙම බලලා කලිසමක් ගන්න එක පාඩු නෑ. ඒක ලාභයි. මොකද ඔයා ඉන්න දුර පළාතක නම් මහරගම අපේ ළඟ පැත්තට එනවා කියන්නේ එන වියදමක් යනවා. ඔයාලට ඇවිදින එක, කන බොන එක, එන ගාස්තු ඒවත් එක්ක බලනකොට ඒක වෙන වියදමක්. ඉතින් මේ ඔයාලට ඒ වගේ අහල පහල ඉන්න චූටි බිස්නස් පටන් අරන් ඉන්න කට්ටියකින් බලලා ගන්න එක ඇත්තටම ලාභයි. නැත්නම් ඔයාලට පුළුවන් ඉතින් එහෙම කවුරුවක්වත් අහල පහල කරන්නේ නැත්නම් ඔයාලට ව්‍යවසායකෙක් විදියට ඔයාලට පුළුවන් ගෙදර ඉන්න කාන්තාවක් විදියට පොඩි 5000කට අඩු ගාණක් වියදම් කරලා මේ වගේ කලිසම් වලින් ගෙනල්ලා ව්‍යාපාරයක් පටන් ගන්න. මේවා හරිම සනීපයි විස්කෝස් රෙදි. හරිද? මේ මොනවා හරි පොඩි අඩුපාඩුවක් හරි වුණොත් මම එහෙම අසාධාරණයක් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඊළඟ ඕඩර් එකත් එක්ක එක්ස්චේන්ජ් කරලා දෙනවා. ඉතින් ළමයි ඔන්න කලිසම් වීඩියෝ එක ගැන අප්ඩේට් එකක් දුන්නා. ලස්සන කලර් සෙට් එකක් ස්ටොක් වෙලා තියෙනවා. කෝල් වලින් බලලා අරගන්න පුළුවන්. මේ වෙන ලස්සන කලර් සෙට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අරගන්න. ඉතින් ඔයාලා අපේ ගෙදරට විසිට් කළා. ඒ කියන්නේ
ඔයගොල්ලෝ ෂොප් එකක් මොකක් හරි ගන්නවා කියලා මම අහනවා ඔයගොල්ලෝ කැමති නම් ඇවිල්ලා බලලා මිලදී ගන්න. මහරගම වත්තේ ගෙදර තමයි කරන්නේ. අපේ ගෙදර තමයි කරන්නේ. වෙනම ෂොප් එකක් නෑ දරට. ඉදිරියේදී බලමු. දරට අපේ ගෙදරට ඇවිල්ලා අරගන්න පුළුවන්. ලොකේෂන් ඉල්ලුවොත් ලොකේෂන් ෂෙයා කරනවා. නැත්නම් එන විදිහ කෝල් එකක් දීලා හුවත් අපි වෙන විදිහ කියනවා. අපේ ගෙදරට ඇවිල්ලා ගන්නයි ඉන්නවා. නොදන්න අය තමයි මම මේ කියන්නේ. මහරගම වත්තේ ගෙදර හන්දියට තමයි එන්න ඕනේ. ඔයා මහරගම බස් එකක පානදොරේ හරි කොට්ටාව ඒ පැත්තෙන් ඉඳන් එනවනම් ඔයාව බස්සානි බස් එකේ සම්මාන සාරසෙන්ට් එක ගාව. ඔයා කොළඹ නුගේ කොට පැත්තකින් නම් ඉන්නේ. ඔයාව බස්සානි කීවස් එක පැත්තෙන්. ඉතින් මහරගමට කලින් තමයි කොළඹ පැත්තෙන් ඉඳන් එනවා නම් වත්තේ ගෙදර හන්දිය තියෙන්නේ. ඔයා කොට්ටාව පානිපිටිය ඒ පැත්තෙන් ඉඳන් ඉන්නේ. ඔයාට තියෙන මහරගම ඔරලෝසු කනෝ පහු වෙනවත් එක්කම හැම වෙන පළවෙනි හතරමං හන්දිය කල ලයිට්ටත් එක හතරමං හන්දිය. එතනින් අපිට තියෙන පාර වත්තේ ගෙදර පාර කියලා කොළඹ පැත්තෙන් ඉඳන් එනවා නම් දකුණට තමයි තියෙන්නේ. නවලෝක ලේකන්න තැනක් තියෙනවා. ඒකත් එක තමයි වත්තේ ගෙදර පාර කියලා බෝඩ් එක ගහලා තියෙනවා. එතනට ආවිල ඔයගොල්ලෝ කෝල් එකක් දෙන්න. එතනින් හරිය පළතුරු කඩයක් හම්බ වෙනවා. එතනින් වමට තියෙනවා පාරක් විලියම් වැලිස් මාවත කියලා. ඒ පාර තමයි අපි ඉන්නේ. කාගෙන් හරි අහන්න අවස්ථාවක් තියෙනවා නම් අල්විස් මාවතේ හරිය වත්තේ ගෙදර පාරේ හරිය ගංගක් කලගේ ගෙදර කොහෙද තියෙන්නේ කියලා අහන්න. නැත්නම් වත්තේ ගෙදර පාරට හැරිච්ච ගමන් රත්න ග්‍රොසරි කියලා කඩයක් තියෙනවා. දකුණට පැත්තේ ඒගොල්ලන්ගෙන් හරි අහන්න. ප්‍රතිකරණ ගංගක් කලගේ ගෙදර කොහෙද තියෙන්නේ කියලා. නැත්නම් කොහොමද යාර කියන්නේ මතක නැහැ මේ කොහොම හරි රෙදි කරන්නේ අපි විලියම් මල්ලස් මාතේ තමයි ඉන්නේ. ඒක හින්දා ඔයාලට හරිම ලේසි. වත්තේ ගෙදරින් බැස්සා පළවෙනි යනම මේ වත්තේ ගෙදර පාරට ආවා. පල්කි කඩේ හම්බ වෙනවා පළවෙනි යනම. ඒත් එක්ක විලියම් මල්ලස් මාත ඔයාලට පේනවා එක අතර ගෙවල් දෙකක් වගේ පහුවෙනවත් එක්කම ඒ පාරට ආවා. විලියම් මල්ලස් මාතට ආවා. පොඩ්ඩක් පල්ලමට යනවත් එක්කම ආයෙ වමට පාරට යනවා ඇම්බරලා ගහත් එක්ක. ඒකෙන් කෙලින් එනකොට 33 34 කියලා ගේට් කනුවේ ගහලා තියෙනවා දකුණට පැත්තේ. ඉතින් එනවා නම් එන්න පුළුවන්. ඔන්න පාරක් කිව්වා. හරිසං වගේම අපේ මට ඔයාලට ගිය පාර මම පෙන්නුවේ අලිය ගවුම විතරයි. ඉතින් මේ තියෙන අපේ පපුව 40ට අඩු කියලා විකුණන කෆ්තාන් ගවුම. මට මේකේ කලර්ස් දාන්න ගියේ නෑ. මේ උණු උණු කැවුම වගේ ගියා ගවුම් ටික මේ එච්චරට ඉල්ලුව මැහෙන ටික ටික ඕඩර් වලට යනවා ඉතින්. මට වීඩියෝස් කරන්න බෑ ඇත්තටම වෙලාවක් හිටින්නේ නෑ දැන් මේ දවස් ටිකේ. ඉතින් මේ වගේ ලස්සන කලර් සෙට් එකක් තියෙනවා. ඒක ළමයි මම හිලා ඇවිල්ලා පපුව 40ට අඩු ලොකු සෙට් එකක් නැද්ද ලොකු සෙට් එකක් නැද්ද අහන්න එපා. ලොකු සෙට් එකක් දැනට නැහැ. අපේ අවුරුද්දෙන් පස්සේ බලමු. සමහර ඊට කලින් ස්ටොක් එකක් නැති තියෙනවා. මම ඒක උනත් ඔයාලට කියන්නම් නැත්තම් මේකෙන් ගන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න 450යි. කොහෙන්වත් දෙන්නේ නැහැ මේ මුදලට ඔයාලට මේ ගව්. තව දෙයක්. ඉතින් මේ වගේ අරගෙන කට්ටිය ඔන්ලයින් දානවා. මම ඒකට කිසි තරහක් නැහැ ඔන්ලයින් දාන එකත් එක්ක. ඔයගොල්ලෝ කරගෙන යන ව්‍යාපාර ඔයගොල්ලෝ ඒගොල්ලෝගෙන් ගන්න කැමති නම් එහෙම ගන්න. ඒගොල්ලන්ටත් ඉතින් අත්දැව්වක් විදියට මොකද ව්‍යාපාරයක් හැමෝටම කරන්න පුළුවන් වෙනවනේ සාර්ථකත්වයක් ළඟා වෙන්න ඕනේ. ඉතින් මට ව්‍යාපාරය හරියන්න ඒගොල්ලෝ උදව්වක් වෙනවා. මගෙන් අරගෙන විකුණුවා වුණා. ඉතින් ඒගොල්ලෝ ලොකු ගානකට විකුණන්නේ නැහැ ළමයි. මේ පොඩි ගානක් ඉතින් හිතන්න එපා. දැන් මාත් එක්ක බලනකොට මම බිසි නේ කොට මාව කන්ටැක්ට් කරගන්න බැරි නම් කොහොමද ඒක පාඩුවක් කියලා හිතන්න. ඒගොල්ලොත් එක්කෙන් හරි ගන්න. නැත්නම් මාත් එක්ක ඉන්න පුළුවන් නම් වේටින් ලිස්ට් එකේ ඉඳලා ගන්න. ඉතින් මේ විදිහට මේ සෙට් එකේ කලර්ස් තියෙනවා. මට කලර්ස් පෙන්න ගන්න විදියක් නැහැ. එනවා යනවා. මේ තියෙන ඒවායින් තමයි මම මේ චුට්ට පෙන්නන්නේ. ඉතින් ලස්සන කලර්ස් තියෙනවා. මේ තියෙන්නේ 45ට අඩු සෙට් එකේ කෆ්තාන්ගේ කලර්ස් ටිකක්. ඒකේ කලර්ස් ගොඩක් නැහැ. ස්ක්‍රීන්ෂොට් එක ගහ දාන එක කමක් නැහැ දැම්මත්. මම තිබ්බොත් දෙන්නම් නැත්නම් කනගාටු වෙනවා කියන්න තියෙන්නේ. කෝල් එකකින් තමයි ගන්න වෙන්නේ වීඩියෝ කෝල් එකකින්. අනේ මගෙන් ඉල්ලන්න එපා ෆොටෝ නම්. මට ඇත්තටම කරගන්න ටයිම් එකක් නැහැ. කෆ්තාන් ගවුම මේ විදිහට ගන්න පුළුවන්. ඔන්න මම ඔයාලට පෙන්නුවා. ඉතින් කෆ්තාන් එකේ එන්න තියෙන කලර්ස් මම කලින් වීඩියෝ එක පෙන්නුවා. ඉතින් එන්න මගේ ස්ටෝර් එකට ඇවිල්ලා අරගන්න. ඉතින් මගේ ස්ටෝර් එකේ ඔන්න දැන් මම කෆ්තාන් ගවුම් ඉතින් කලිසම් අත්නති ගවුම් නම් පෙන්වන්න හම්බුනේ නැහැ. අත්නති ගවුම්ක් තියෙනවා. ඒ වගේම කියුලෙට් එකේ ළමයි මීඩියම් ටික තියෙනවා. මීඩියම් ටික තියෙනවා. යගේම අත්නති ගවුම මෙන්න මේ කලර්ස් සෙට් වලින් තනි පාට ගන්න පුළුවන්. අලු පාට, ක්‍රීම් පාට, චොක්ලට් දුඹුරු පාට, මේ නිල් එක, සුදු එක, මේ පීකෝ බ්ලූ වගේ එකක් තියෙනවා. ආයි කළු පාට එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට කලර්ස් වලින් ඒව ගන්න පුළුවන්. තනි පාටක් නැති ගවුම්. ඔයාලට සාම්පල් එකක් පෙන්නන්න. ගොඩක් අය සමහරු කියනවා පටි නෑ එහෙම කියලා මේක. අනේ ළමයි අපි කට් එකක් නකනවා. ඒ කියන්නේ සමහර පටි වලට කැමති නෑ. ඉතින් පටි නැතුවත් මහා දැන් මේක පටි දෙක නෑ. ඉතින් එහෙම ඉන්න පටිය අනිවාර්යයි කියලා නෑ. සමහර වෙලාවට පටිය ඉතින් කපලා දානවා මම යන්නේ නැතුව. ඉතින් ඒ හින්දා පටිය නැතුවත් මහලා තියෙනවා සෙට් එකක්. ඒක ගැන ඇත්තටම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා. ඒක ඩැමේජ් එකක් නෙවෙයි අර අපි මහන විදිය ඒක අර. ඉතින් මේ තියෙන මීඩියම් කියුලට් එක මේක වෙන්නේ ළමයි 230යි තොග. මේ ඔක්කොම තොග මිලවල්. ලස්සන කලර් සෙට් එකක් තියෙනවා ඔයගොල්ලන්ට බලලා ගන්න පුළුවන්. මට වීඩියෝ එකකින් ගේන බැරි වෙච්ච නිසා තමයි මම මේ වීඩියෝ එක කොහොම අමාරුවෙන් කරගන්න බලන්නේ. උඩරම try කරලා වෙන ප්ලොට් එකක් තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. තොග සිල්ලර් විදියට ඇවිල්ලා ගන්න පුළුවන්. ගෙදරට පහසුවට අරන් ඉන්න. ඔයාගේ දුවට අරන් දෙන්න. ඔයාගේ නංගිට අරන් දෙන්න. ලස්සන කලර්ස් වලින් තියෙනවා පහසුවට අරන් ඉන්න. මේ වෙනකොට ස්මෝල් ලාර්ජ් නම් ඒකට වීගෙන යන්නේ. මීඩියම් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් මම කලිසම් වීඩියෝ එකකට අරන් ආවා. මේ තියෙන්නේ දිග කලිසම්. ඔයාලට මේක තියෙන දිග කලිසම් ලස්සන කලර් සෙට් එකක් තියෙනවා පේනවානේ. ඉතින් ඉක්මන් කරන්න
හැපි නිවුස් එකක් තියෙනවා. ඔන්න අපේ ජිරාෆ් එක. ඒ කියන්නේ සීබ්‍රා එක ඔයගොල්ලෝ බලලාගෙන හිටපු ඒක ස්ටොක් කරන එක මං ඉන්නේ. හැබැයි ඒක ලොකු සයිස් එක නෙමෙයි. මම ඔයාලට කිව්වා වගේම පොඩි සයිස් එකකින් එක ගෙනාවා. ඉදිරි දිනයන්හි දී ඔයගොල්ලන්ට ඒක මිලදී ගන්න හැකි. තාම මෙහෙන ගම කෆ්තාන් ගාමු ඔන්න අලුත් බතික් එකෙන් අලියා එකෙන් ජිරාෆ් එකෙන් ගන්න පුළුවන් ඉස්සරහදී. ඉක්මනට ඉවර කරන්න. තව අලුත් ගවුම් එන්න තියෙනවා. හොඳ ලොකු ගවුම් කොහෙට හරි අවුරුද්දට අරගෙන යන්න හරි ඔයාලට ගන්න පුළුවන්. ඉක්මනට මේව ඉවර කරන්න. අපි ඔයාලගේ අපිත් එක්ක බැඳලා ඉන්න තරමටම අපි ඔයාලත් එක්ක හොඳ උපරිම හොඳම සේවයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ WhatsApp නම්බරේ ස්ක්‍රීන් එකේ දාලා දෙනවා. එන්න WhatsApp එකට ආදරෙන් ඉල්ලනවා. කෑ ගහලා දැකලුවට මමත් තැම්පත්. වෙලාවකට මෙහෙ එනකොට මම නැහැ. සමහර වෙලාවට ඇත්තටම මම ගෙදර නැහැ. සමහර වෙලාවට කාමරේ මොකක් හරි වැඩක් ෆිල් කර ඉන්දියොත් ඇරින්න. මට ඇත්තටම හෙලියට එන්න ටයිම් එකක් හිටින්නේ නැහැ. අර ඕඩර්ස් කුරිය එකත් එක්ක කතා කරනවා මේ දේවල් එක. ඒ වුණාට හොඳ මහල සුදු එක්කෙනෙක් ඉඳී එළියේ. ආවම බය වෙන්නවා. ඒ වගේ අම්මා කවි ෆැෂන් එක කියලා ඔයාලා හරි දැනට ආවනම් අනිවාර්යෙන් ඉන්න අපේ අම්මා මේ පාරේ කවුරුස් වෙන ප්‍රතිකරණ කෙනෙක් නැහැ. මම වගේම අම්මගෙන් උනත් ගන්න මම දෙන ගානටම තමයි දෙන්නේ. අම්මා දුන්නා කියලා වෙනසක් නැහැ. මම විකුණන දුන්න තමයි ඉතින් එයා දෙන්නේ. මම බිසි නිසා. ඉතින් එන්න බලාපොරොත්තු වෙන අයට එන්න කියනවා. ගන්න බලාපොරොත්තු වෙන අයට ලංකාව පුරා ඩිලිවර් කරනවා. කෑෂ් ඔන් ඩෙලිවරි ඩිපොසිට් ඩෙලිවරි මේ වෙනකොට අපි කරගෙන යනවා. ගොඩක්ම ඩිපොසිට් පැත්තට බරයි අපි ඒ වුණාට ඔයාලට එක කෑෂ් ඔන් ඩෙලිවරි කරන ඕන පහසුකම් අනුව මේ දවස්වල පොඩ්ඩක් ඕගොල්ලෝගේ මේ රියැක්ෂන්ස් මදි මට රියැක්ට් එකක් දාගෙන යන්න. හහා මූණක් හරි දාගෙන යන්න. ගන්න කැමති අය ඉන්නවා නම් WhatsApp එකට එන්න. නැත්තම් ගෙදරට එන්න. කෝල් එකක් දෙන්න. පොඩක් දාන්න. ආදරෙයි.